ගම්මානයක පිරිමි යාළුවන් දෙන්නෙක් ජීවත් වුණා. එක්කෙනෙක් සවින්, අනිත් කෙනා යුගාන්. ඔවුන් දෙන්නම එකම පාසලට ගියා, එකම මාර්ගයේ ගමන් කළා, එකම හීන පස්සේ වැටුණා. කුඩා කාලේදී ඔවුන් දෙන්න අතර වෙනසක් තිබුණේ නැහැ. එකට hina වුණා, එකට තමන්ගේ හීන වෙරුවෙන් මහන්සි වුණා. කාලය ගෙවෙද්දී ජීවිතේ දෙන්නට දෙන්න වෙන වෙන මාර්ගවල ගමන් කරන්න පටන් ගත්තා. සවීන්ට දේවල් ඉක්මනින් ලැබුණා. අවස්ථාව ඔහුට ළඟටම ආවා. මිනිස්සු ඔහුව දැක්කා, ඔහුගේ නාමය මතක තියාගත්තා. යුගාන්ට එහෙන නෙමෙයි. ඔහු ඔහුගේ තනි මහන්සියෙන් පොඩි දේවල් හරියට හිමීට කරගෙන නිහතමානීව ඉදිරියට ගියා. පිටටින් බලන අයට පේන විදිහට එයා ඉදිරියට ගියා. තවත් සමහර අය හිතුවා එයා නතර වුණා කියලා. ඒත් ඇත්තටම එහෙම නෙවෙයි. ඉක්මනින් මල් පිපෙන ගස් තියෙනවා. ඒත් කාලයක් ගන්න ගස් ගැඹුරු වියලි මුල් හදනවා. කාලයක් ගියත් දෙන්නම තම තමන්ගේ මාර්ගය අතහැරලා නැහැ. එකෙක් ඉක්මනින් ලැබුණු දේවල් හරහා ඉගෙන ගත්තා. තවත් එක්කෙනෙක් ඉවසීම හරහා ශක්තිය හදාගත්තා. දවසක් එනවා. මිනිස්සු දෙන්නම දිහා බලන දවසක්. එදා එක්කෙනෙක්ට තියෙන්නේ අත්දැකීම්. අනිත් එක්කෙනාට තියෙන්නේ අත්දැකීම් හරහා ගොඩනගාගත් අභ්‍යන්තර ශක්තිය. එදා වුන් දෙන්නම එකම තැනක ඉන්නවා. එකම මට්ටමේ නෙමෙයි, ඒත් එකම වටිනාකමක. මන්ද ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ ඉක්මනින් ලැබුණු දේවල් නෙමෙයි. තමන්ගේ වේලාව එනකම් තමන්ව අතහැරලා දාන්නේ නැතිව හැබෑ වෙනකම් හීන පස්සේ දුවන එක.